අද මම හදන්න යන්නේ කැරමල් පුඩින් එකක්. ඒක කිලෝ එකේ කේක් තැටියට දාන්න පුළුවන් ප්‍රමාණයේ කැරමල් පුඩින් එකක් තමයි මම හදන්න යන්නේ. මේ තියෙන්නේ ඕන කරන බඩු ටික. මුලින්ම බිත්තර 10ක්, ඊළඟට ෆ්‍රෙෂ් මිල්ක් වලින් මිලිලීටර් 450ක් මෙතන තියෙනවා. ඊළඟට මිල්ක් මේඩ් ටින් එකක් තියෙනවා. මේක පොඩි මිල්ක් මේඩ් ටින් එක නෙමෙයි ලොකු මිල්ක් මේඩ් ටින් එක. මුලින්ම මම මේ මිල්ක් මේඩ් ටින් එක කඩා ගන්න යන්නේ. ඊට පස්සේ ඒක කඩලා බ්ලෙන්ඩර් කප් එකට දාගන්නවා. ඊළඟට ඒ ටින් එකෙන්ම ටින් එකමාරක් ෆ්‍රෙෂ් මිල්ක් දාගන්නවා. ඊට පස්සේ බිත්තර 10ත් එහෙම්මම කඩලා ඒකට දාගන්නවා. මේ තියෙන්නේ මම කැරමල් එක හදලා කේක් ට්‍රේ එක ලෑස්ති කරගෙන තියෙන්නේ දැන්. ඊට පස්සේ මම මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. විනාඩි 2-3ක් බ්ලෙන්ඩ් කරගත්තම ඇති. ඊට පස්සේ මේකට වැනිලා ටිකකුත් දාගන්න ඕනේ. වැනිලාත් දාගෙන අපි මේක පෙරලා ට්‍රේ එකට දාගන්නවා. මම මේක ස්ටීම් කරන්නේ නැහැ. oven එකේ බේක් කරපු එක තමයි කළේ. මේ වගේ ලොකු ට්‍රේ එකක් ස්ටීම් කරන්න භාජන මං ගාව නැහැ. ඒ නිසා oven එකේ සෙල්සියස් අංශක 180ට විනාඩි 20ක් බේක් කරපු එක තමයි කළේ. උඩින් මේ කරවිලා වගේ තියෙන මේ බේක් වෙච්ච එක නිසා ඒ වුණාට රසේ නම් කිසිම අඩුවක් නැහැ.